මෙන්න තවත් රීස්ටෝර් කරපු ආම් එකක් තියෙන වීඩියෝ එකක්. ඉතින් මේ බලන්නකෝ මේක තිබුණ විදිහ තමයි මේ. ඉතින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න හිටපු විදිහ නෙමෙයි වැදගත්. අනිවාර්යෙන් ඉන්න විදිහ තමයි වැදගත්. ඉතින් ඔන්න බලන්න මේක මම මේ විදිහට තිබුණු ආම් එකක් මේකේ ගොඩාක් අවුල් තිබුණා. ඉතින් ඒ අවුල් ටික සේරම හදලා මේ ෆ්‍රෙඩ් ටික අමුතුවෙන්ම ගහලා මේකට මට ටිකක් මහන්සි වෙලා මේ වැඩේ ගොඩ දාන්න සිද්ධ වුණා. නමුත් මේ බලන්න මෙතන ආම් එකේ දැන් ප්‍රශ්නේ ඔන්න ඒ සේරම ඉවර කරලා මෙන්න මේ විදිහට මේක සම්පූර්ණ ෆිනිෂින් කරලා තියෙනවා. ඉතින් බලන්නකෝ මේකේ ආම් එකේ තියෙන ක්වොලිටි එක බලන්න දැන් මේකේ තිබුණු මලකඩ පාරවල් මේ ආම් එකේ තිබුණු ප්‍රශ්න සේරම ඇරලා මේකට එන්න ඕන ඔරිජිනල්ම ෆ්‍රෙට් එක මම ගහලා තියෙන්නේ මේ ගෙනල්ලා. ඉතින් ඒ ගිටාර්ස් වල එක එක ටෙක්නික්ස් අපි ප්ලේ කරද්දී අපිට එක එක ෆ්‍රෙට් වර්ග අපිට ඉන්ස්ටෝල් කරන්න වෙනවා මේ ගිටාර එකට ආවේනික ෆ්‍රෙට්ස් වර්ග. ඉතින් මම මේක හදලා මෙන්න මේ මගේ ඇරෝස්ටා සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදනය කරන අපේ ඉසුරු මල්ලියාවට පස්සේ මම එයාට දුන්න මේක චෙක් කරලා බලන්න කොහොමද කියලා. අහලා බලන්න මේකේ සද්දේ කොහොමද කියලා.